කන්දගෙදර ක්‍රිකට් ක්ලබ් YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක්. මම අද ඔයාලට කියා දෙන්නේ නිවැරදිව බැට් ලිෆ්ට් එක ගන්න විදිය. මේ වීඩියෝ එක පාසල් වයසේ දූලා පුතාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. අපි මුලින්ම බලමු බැට් ලිෆ්ට් එක ගද්දී අපේ බැට් එක කොච්චර උසකට ගන්න ඕනද කියලා. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති මේ ක්‍රීඩකයා මේ විකට් එකට වඩා චුට්ටක් උඩට බැට් එක අරන් තියෙනවා. ඊගාවට මම ඔයාලට කියා දෙන්නේ අපි බැට් ලිෆ්ට් එක ගද්දී අපේ බැට් එක කොයි පැත්තේ තියෙන්න ඕනි කියලා. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති මේ ක්‍රීඩකයාගේ බැට් එක ෆස්ට් ස්ලිප් කෙලින් තියෙනවා. ඒ වගේම මෙයාගේ බැට් එක චුට්ටක් ඕෆ් එක පැත්තට හැරලා තියෙනවා. බැට් ලිෆ්ට් එකේ ඉද්දී අපේ උරහිසයි අපේ වැලමිටයි ඉස්සරහා විකට් එක කෙලින් තියෙන්න ඕනි. පස්ස කකුලේ පොඩි ඇගිල්ල ගාව ඉඳන් අපි බැට් එක උඩට ගේද්දි අපි වැඩිපුර පාවයක දෙන්න ඕනි අපේ උඩ අතින්. අපේ යට අත සපෝට් එකට විතරක් අපි තියාගන්න ඕනි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම නරඹන්න කන්දගෙදර ක්‍රිකට් ක්ලබ් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.